2025 මැයි මාස 6 වෙනිදා පවත්වන්නට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ මූලික සූදානම් කිරීම මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඡන්ද විමසීම, ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්ව සංවිධාන කටයුතු සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ නිසා හෙට දවසේදී අපි මැතිවරණයේ කටයුතු සඳහා නිලධාරීන් පිටත් කිරීමේ කාර්යය සාර්ථකව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහා මෙවර ඡන්ද පැවැත්වීම විමසීම සිදු කරනු ලබනවා. මහනගර සභා 2ක්, නගර සභා 1ක් සහ ප්‍රාදේශ සභා 15ක් වශයෙන් මෙම පළාත් පාලන 18 සමන්විත වෙනවා. හෙට උදෑසන 8ට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි පිටත් කර හැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිසර දෙකකදී බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය සහ ධර්මදූත මහාවිද්‍යාලය කියන පරිසරයන් දෙකෙන්. ඒ අනුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 576ක් සඳහා මෙම පරිසර දෙක තුලින් අවශ්‍ය නිලධාරීන් සහ අවශ්‍ය ද්‍රව්‍ය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙට 12:30 පමණ වන විට ඒ සියලුම ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් පිටත් කර හැරීම සම්පූර්ණ කරන්නට පුළුවන් වේයි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා සිදු කිරීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කිරීම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ වෙනකොට සම්පූර්ණ කරලා තිනවා ග්‍රාම නිලධාරීන් විසින්. ඒ අනුව අපිට ඡන්ද විමසීම බාධාක් නැතුව කරගෙන යන්නට පුළුවන් වෙයි කියන කාරණය මේ මොහොතේදී සඳහන් කරන්නට කැමැතියි. ඡන්ද විමසීමෙන් අනතුරුව 6 වෙනිදා පස්වරු 4:15ට පමණ අපි ඡන්ද ගණන් කිරීමේ කාර්යයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 232ක් බදුල්ල දිස්ත්‍රික්කය පුරාවට ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම කොට්ටාස මට්ටමින් සිදුවන නිසා ඡන්ද මධ්‍යස්ථාන 217කදී ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථාන 204කදී තැපල් ඡන්ද ගණනය කිරීම අපි 6 වෙනිදා පස්වරු 4ට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන 576ක සිදු කරනු ලැබූ ඡන්ද විමසීමේ කටයුතු ඒ ඡන්ද ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය සමග ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට යොමු කරනවා. යොමු කිරීමෙන් පසු තමයි ගණන් කිරීමේ කාර්ය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිඵල නිකුත් කිරීම අධීර දෙකක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පළවෙනි අධීර යටතේදී කොට්ටාස මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඒ ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 217දී සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. එම ප්‍රතිඵල බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සකස් කර තිබෙන ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යගත මැදිරියට ලැබුණු පසු ඒ සියලුම පළාත් පාලන ආයතන වල අදාළ කොටස් වල ප්‍රතිඵල ලද වහාම ඒවා පළාත් පාලන ආයතන මට්ටමින් වගුගත කොට සමානුපාතික නියෝජිත ක්‍රමයන්ට ඉදිරි മന്ത്രിවරුන් සංඛ්‍යාව පිළිබඳ ගණනයකට පළාත් පාලන ආයතනයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට තමයි ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යය සිදු වෙන්නේ. කොට්ටාස මට්ටමින් නිකුත් කරන ප්‍රතිඵල අපි විශ්වාස කරනවා රාත්‍රිය 8:30 වෙනකොට ඒ ප්‍රතිඵලය නිකුත් කරන්නට පුළුවන් වෙයි කියන කාරණයක්. පළාත් පාලන ආයතන මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීම මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට හැකි වේයි අපි විශ්වාස කරනවා. මෙම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නිලධාරීන් 8000ක පමණ පිරිසක් අපි මේ වන විට යොදවාගෙන තිබෙනවා. වාහන 800ක් පමණ යොදාගෙන අවශ්‍ය ඒ ප්‍රවාහන පාසුකම් සැපීමේ කාර්ය සිදු කරන්නට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 1700ක් පමණ පිරිසක් සහ විශේෂ කාර්ය බලකායත් ඒ වගේම අනිකුත් ආරක්ෂකයන්සත් මේ සඳහා යොදවා ගැනීමට පොලිස් නිලධාරීන් සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු කණ්ඩායම අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තිබෙනවා. දිස්ත්‍රික්කය පුරාවට හොඳ වාතාවරණයක් තියෙන ආරක්ෂාව සහ සාමය පිළිබඳව. ඒ වගේම තැපැල් ඡන්ද සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී අපේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා 37000කට ආසන්න පිරිසක් ලියාපදිංචි වෙලා තිබුණා. එයින් 99ක් විතර ප්‍රමාණයක් ඡන්ද සලකුණු කිරීම සිදු කරලා තියෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම ඉතා ඉහළ අගයක් දකිනවා.
මේ සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනේ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන බාර ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු වෙත බාර දීමට නියමිතයි. ඔවුන් තමන්ගේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත මේ ප්‍රතිඵල අරන් ඡන්ද පත්‍රිකා අරගෙන ගොස් ගණන් කිරීමේ කාර්යයේ නිරත වෙන්නට පුළුවන්. මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණක තත්ත්වයක් මේ දින කීපෙහිම සතියකට වඩා වැඩි කාලයක් තිස්සේම දවල් 12 පමණ වන විට වැසි ආරම්භ වෙනවා. ඒ තත්ත්වය අපි දිගින් දිගටම නිරීක්ෂණය කරා. ඉදිරි දින කීපයක් ඒ තත්ත්වයේ තිබෙන බවට තමයි කාලගුණ අනාවැකි පළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේදී මහ ජනතාවගෙන් ඡන්දදායකයන්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරන්නට කැමැතියි. ඔබ අනිද්දා 6 වෙනිදා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කිරීමේදී හැකිතාක් දුරට උදෑසන කාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින්නට කැමැතියි. ඒ වගේම අපි සඳහන් කරන්නට කැමැතියි මේ ඡන්ද විමසීම සඳහා ඔබට මේ වෙනකොට ලැබිලා තියෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඒ සඳහා භාවිතා කරන්න. එවිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එය පහසුවක් වේවි. ඒක ලැබිලා නැත්නම් ඔබට ලියුම් බෙදන උපතැපැල් කාර්යාලය හෝ තැපැල් කාර්යාලය වෙත ගොස් නිල ඡන්ද පත්‍රිකාව දැන්වීම ලබා ගැනීම වඩාත් සුදුසුයි. නිල ඡන්ද දැන්වීම නොතිබුණාට ඡන්දය භාවිතා කිරීමට කිසිදු බාධාවක් නැහැ. තමන් ඡන්දදායකයෙකු විදිහට ලියාපදිංචි වෙලා තිබෙනවා නම් ඡන්දය ලියාපදිංචි වී තිබෙන ඡන්ද මධ්‍යස්ථානය වෙත උදෑසන ගොත් තමන්ගේ අනන්‍යතාවය හෙළි කර ඒ සඳහා අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කිරීමට ඕනෑම ඡන්දදායකයෙකුට හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ඡන්දය සම්බන්ධයෙන් තියෙන කාරණා ටික අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවසේ සහ අනිද්දා දවසේ පූර්ව සංවිධාන කරන ලද කාර්යයන් සාර්ථකව සකස් කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාවට නිදහස් සහ සාධාරණ ඡන්දයක් පවත්වලා